ධර්මදේශකයා තුළින් අදත් මම කැමති දේව වචනෙන් ඔබව දිරිමත් කරන්නට. අපි ගොඩක් කලාවට ජීවිතයේ මුහුණ දෙන අත්දැකීම් වලදී අපි හරි බයයි. එක්කෝ ආර්ථික ප්‍රශ්න આવොත් කියලා බයයි, නැත්නම් අනාගතය ගැන බයයි, ලෙඩ රෝග හැදෙයි කියලා බයයි, වැස්සක් වැස්සොත් නායයයිද ගම් වතුරේයිද නේ, ඒ වගේ දේවල් වලට බයයි. නියගයක් ආවොත් වතුර නැතිව ටික කාලයක් තිබුණොත් නියගයක් ඇවිල්ලා අපේ ජීවිතවලට මොනවා වෙයිද කියලා බයයි. සමහර ලාවට අපි ජීවිතයේ අත්දැකීමට මුහුණ දීලත් නැහැ. හැබැයි අනාගතයේ දේවල් මෙහෙම වුණොත් කියලා අපි ජීවිතේ ගොඩක් වෙලාවට බයෙන් ලත වෙනවා. හැබැයි දේව වචනේ අද අපිව ශක්තිමත් කරනවා. 2 තිමෝති පළවෙනි පරිච්ඡේදය 7 වෙනි පදය. දෙවියන් වහන්සේ අපට බියගුලුකමේ ආත්මයක් නොව බලයේද ප්‍රේමයේද සිහි බුද්ධියේද ආත්මයක් දුන්සේක කියලා. ඉතින් මම ඔබට කියන්න කැමති මේ බය කියන සිතුවිල්ල සහ මේ ඒ සිතුවිල්ලත් එක්ක එන ක්‍රියාව අපිව ගොඩක් අඩපණ කරන ප්‍රබල බාධකයක් අපේ ජීවිතවලට. මම ඔබට කියන්න කැමති 2 තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය තුලින් යේසුස් වහන්සේ අපට දීලා තියෙන්නේ බලයේද ප්‍රේමයේද සිහිබුද්ධියේද ආත්මයක්. ඒ කියන්නේ අපිට දෙවියන් වහන්සේ දුන්නේ බියගුලුකමේ ආත්මයක් නෙවෙයි. එහෙනම් ජීවිතයේ අපි මුහුණ දෙන හැම අත්දැකීමකදීම අපි අනාගතය ගැන හිතලා, ලෙඩ රෝග ගැන හිතලා, දරුවෝ ගැන හිතලා, මරණය ගැන හිතලා බයෙන් ජීවිතයේ ගොඩක් දේවල් අඩපණ කරගන්න නැතුව ඒ ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්න ඕනේ යේසුස් වහන්සේගේ බලය තුලින්. ඒ වගේම උන්වහන්සේ අපිට දීලා තියෙනවා එවැනි අත්දැකීම් වලදී අනික් අයවත් රැකගන්න පුළුවන් ප්‍රේමයේ ආත්මයක්. ඒ ආත්මයෙන් අපි ක්‍රියා කළ යුතුයි. ඒ වගේම තමයි අපි කලබල වෙන්නේ නැතුව ජීවිතයේ බොහෝ ව්‍යසන හමුවේ, තිත්ත අමිහිරි අත්දැකීම් හමුවේ අපි කලබල නොවි සිහි බුද්ධියෙන් ක්‍රියා කළ යුතුයි. එබැවින් මම ඔබට අද දවසේ මතක් කරන්න කැමති ධර්මදේශකයා තුලින් නැවතත් බියගුලුකමේ ආත්මය කිසිදු අත්දැකීමකදී අපිව වෙලා ගන්න ඉඩ නොදී යේසුස් වහන්සේගේ බලය තුලින් ජීවිතයේ සියලු ප්‍රශ්නවලට මුහුණ දෙන්න. ඒ වගේම සිහි බුද්ධියෙන් යුතුව සියල්ලේදී ක්‍රියා කරන්න. ඔබට ජේසු පිහිටයි.